නිවනට මගසද හම් දෙසනා බුදු සව්වන් සැරියුත් මුගලන් කසුක් මනද හිමියෝ බක්කුල රාහුල සීවලි අනුරුත්දෝ ඒ මග වඩිනා සහසක් බුදු සව්වෝ කසාවතෙහි බර පවසනු කොතරම්දෝ නසනා ගන අදුරු අත්විඳිනා දුක් කම්කටොලු නිවනා මග දෙසනා සාධු දෙනෙතෙට දැකුමත් සිතත් නිවෙනවන් සවනට වදන මිහිර සදනවන් මනසට ඔසුවක් දුකින් මිදෙනවනේ සසරට දහමක් නුබෙන් නැසෙනවානේ සැරියුත් මුගලන් කසුක් මනද හිමියෝ බක්කුල රාහුල සීවලි අනුරුත්දෝ ඒ මග වඩිනා සහසක් බුදු සව්වෝ කසාවතෙහි බර පවසනු කොතරම්දෝ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකකාධිකාරී දෑල ශ්‍රී ගංගාරාම පිරිවෙන් විහාරාධිපති අනුවිච්චක දුරන්දර අවසරයි පූජ්‍ය කෑගල්ලේ සුවිනීත අපේ හාමුදුරුවන් වහන්සේගේ 57 වන ජන්මදිනය නිමිත්තෙනුයි මේ සියල්ල සංවිධානය වන්නේ මේ සියලු දෙනා පිළිගනිමින් බොහොම කෙටියෙන් යුතුව අනුශාසනාවක් සිදු කරන්නට බොහොම ගෞරවයෙන් යුතුව අපි සාදුනාදයක් දී අපේ ලොකු හාමුදුරුවන් වහන්සේට ආරාධනය කර සිටිමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. වැඩම වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි. විශේෂ ආරාධිත අමුත්තන් ඇතුළු මේ අවස්ථාවට සම්බන්ධ වෙන සදහැවත් පින්වත්නි, මාස 3 4කට පෙර ආතුව ඉඳලා විශේෂයෙන්ම දෑල ගංගාරාම බෞද්ධ සංගමය පුලපුලා බලා හිටමින් බලාපොරොත්තු වෙච්ච දෙයක් අද දිනේ අපට මස්තක ප්‍රාප්ත කරගන්නට අවස්ථාව දැන් උදා වෙලා තිබෙනවා. මේ දිනවල මේ කාලේ අපේ රටේ දැයට පිනට පහළ වෙච්ච යතිවරයාණන් වහන්සේ නමක්, විචිත්‍ර ධර්ම දේශකයාණන් වහන්සේ නමක් අපේ විහාරස්ථානයේට දෑල ශ්‍රී ගංගාරාම පිරිවෙන් විහාරස්ථානයේට වැඩම කරවලා ධර්ම දේශනාවක් පැවැත්වීම සඳහා උගාක් වෙහෙස වෙලා කටයුතු සිද්ධ කරන්නට ඉදුණා. ඉතින් ඒ සංවිධානය කළේ විශේෂයෙන්ම මාගේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා නිවිතිගල සුමන විද්‍යාලයේ සහකාර විදුහල්පති ධම්මල්වඩේ විමලානන්ද පණ්ඩිත හාමුදුරුවෝ, දෑල ගංගාරාම පිරිවෙනේ ආචාර්ය යටාදරේ සෝපිත පණ්ඩිත හාමුදුරුවෝ ප්‍රධාන කොට ඇති ගංගාරාම බෞද්ධ සංගමයේ මගින් විශේෂයෙන්ම පසුගිය 18 වෙනිදාට යෙදෙච්ච මගේ 57 වෙනි ජන්මදිනය නිමිති කරගෙනයි මේ උතුම් මහා ධර්ම දානමය පින්කම සිද්ධ කරන්නට කියලා මගේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලාත් තරුණ දරුවෝත් මගෙන් ඉල්ලීමක් කළා. මම කිව්වා බොහොම හොඳයි,
කත්නෝරුවේ හාමුදුරුවෝ වඩම්මලා මේ ධර්ම දේශනාව පවත්වමු කියලා මතක් කරලා මම ඉතින් බොහොම සන්තෝෂ භාවයට පත් වුණා. ඒ සියලුම කාර්යයන් සිද්ධ කරන්නට ඉදුනේ අපේ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා සහ බෞද්ධ සංගමයේ කියන එක කෙටියෙන් මතක් කරමින් වැඩි කාල වේලා ගන්න මම බලාපොරොත්තු වෙන්නේ අද උදේ 6 ඉඳලා තමයි මේ පින්නතුන් ඔබ මේ ස්ථානයේ මේ අවුවේ දැන් ඇවිල්ලා ඉඳගෙන බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා කෙටියෙන් පිළිගැනීමේ කතාව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා පළමුවෙන්ම මේ අවස්ථාවට අපේ ආරාධනාව පිළි අරගෙන ලංකාවේ ඒ වගේම ලෝකයේ හැම තැනම විවිධ ධර්ම දේශනාවන් තිබෙද්දී දවසකට ධර්ම දේශනා 3-4ක් ඉට සිද්ධ කරමින් මහත් වෙහෙසකාරී ජීවිතයක් ගත කරන අපේ ගෞරවනීය විචිත්‍ර දේශකයාණන් වහන්සේ මේ අවස්ථාවට වැඩමවා දැන් වැඩෙනවා විචිත්‍ර ධර්ම කතික. ඒ වගේම නිකවැරටිය සමදරාපිටිය ශ්‍රී පාලිත පිරිවෙන්හි පරිවෙනාධිපති ගණේවැව පුරාණ රජමහා විහාරාධිපති රූපවාහිනී ගුවන් විදුලි විචිත්‍ර ධර්මදේශක අති ගෞරවනීය ශාස්ත්‍රපති පඬිත පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඔබ අප හැම දෙනා වෙනුවෙන්ම පළමු කොටම ඊටමත් ගෞරවයෙන් යුක්තව ආදරයෙන් යුක්තව පිළිගනු ලබනවා. සියලු දෙනාම සාදුනාදයක් පවත්වන්න නැවත වරක් සාදුනාදයක් පවත්වලා අපි නැවත වරක් සාදු කියලා අපේ පන්හාමුදුරුවෝ පිළිගන්න. ඒ වගේම මේ අවස්ථාවට වැඩමවා වදාලානේ සියලුම මහා සංඝරත්නයන්. ඒ වගේම නන්දිසින් පැමිණි අපේ විශේෂ ආරාධිත මහත්තු ව්‍යාපාරික මහත්වරෝ මේ සඳහා සහයෝගය දුන්න අනුග්‍රහ දැක්වූ හැම දෙනාම විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ විහාරස්ථානයේ අපි මේ ධර්ම දේශනා පින්කම සිද්ධ කරන්නට බලාපොරොත්තු වුණා. පස්සේ බෞද්ධ සංගමයට අපට තේරුම් ගියා විහාරස්ථානයේ තියෙන ඉඩකඩ ප්‍රමාණය ඉතාමත් අඩුයි. ඒ නිසා තමයි දෑල රාජකීය විද්‍යාලයේ ක්‍රීඩා පිටියට අපි මේ අවස්ථාව ලබා ගත්තේ. ඒ සඳහා අපේ විදුහල්පතිතුමා අපේ කත්නෝරුවේ පඬිත හාමුදුරුවනේ විදුහල්පතිතුමා ගල්ගමුවේ මතක් කළා අපේ අල්ලපු ගමේ තමයි කත්නෝරුව කියන්නේ. ඒ නිසා ඒ විදුහල්පතිතුමාගේ විශේෂ අනුග්‍රහය අපට ලැබුණා. ඒ විදුහල්පතිතුමා ඇතුළු ශිෂ්‍ය දරුවන් ඇතුළු මේ පැමිණි ඔබ සෑම සියලු දෙනාම ඉතාමත් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව මේ වෙලාවේදී පිළිගනිමින් අපේ දේශකයන් වහන්සේට කත්නෝරුවේ පඬිත හාමුදුරන් වහන්සේට තවන් ලෝසසුන් වැඩවීමට මෙබඳු ධර්ම දේශනා කරලා අපේ මේ තරුණයන්ගේ හැම දෙනාගේම හදවත් ශ්‍රද්ධාවෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් ජනිත කරවන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා. රත්නත්‍රී ආශිර්වාදේ උන්වහන්සේට ලැබේවා. නිදුක් නිරෝගී සම්පත් චිර ජීවනයේ දීර්ඝායුෂ සම්පත්ම වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ පිළිගැනීමේ කතාව අවසන් කරන හැම දිනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තුතියි අපේ හාමුදුරුවනේ. ඊළඟට ධර්ම දේශනාව සඳහා ආරාධනය කිරීම සිදු කරවන්නේ දැහැත්වට්ටිය පූජා කරමින් දෑල ශ්‍රී ගංගාරාම බෞද්ධ සංගමේ ගරු සභාපතිතුමා විදිහට මේ වැඩසටහනේ ප්‍රධාන සංවිධායකතුමා විදිහට චමින්ද දෑල මහත්මයා දැහැත්වට්ටිය පිළිගනු ලැබුවේ. ඉන් අනතුරුව අප සූදානම් මේ ධර්ම දේශනාවේ වැඩ කටයුතු ආරම්භ කරන්න. කිව යුතු බොහෝ දේවල් තිබ්බත් මේක වෙලාව නෙවෙයි. ඒ නිසා අපි තවත් උන්වහන්සේව මහන්සි නොකර ඔබ උදෑසන ඉඳලා 6ටත් පෙර ආතු ඉඳලා මේ ස්ථානයේ ඉන්නේ. දැන් හෝරා කීපයක් හැබැයි කවුරුත් ආපසු හැරිලා ගියේ නැහැ. කොහොම හරි මේ ධර්මයේ ශ්‍රවණය කරලා යනවා කියලා චේතනාවෙන් තමයි ඔබ මේ ස්ථානයේ රැඳී සිටියේ. ඒ නිසා මා බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනය කරන්නට සූදානම් වන්නේ විචිත්‍ර ධර්ම කතික නිකවැරටිය සමුදරාපිටිය ශ්‍රී පාලිත පිරිවෙන් පරිවෙනාධිපති ගණේවැව පුරාණ රජමහා විහාරාධිපති රූපවාහිනී ගුවන්විදුලි ධර්මදේශක අවසරයි පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේට හැම දිනම සාදුනාදයක් පවත්වමින්
අපි බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනය කර සිටිමු මේ ධර්ම දේශනාව ආරම්භ කරන ලෙස. සාදුකාරයක් දෙන්න සියලු දෙනාට. තුන් වතාවක් নমස්කාරය කියන්න පන්සිල් සමාදන් වීම සඳහා. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි Dutiyampi dhammang saranang gacchami Dutiyampi sanghang saranang gacchami Tatiyampi buddhang saranang gacchami Tatiyampi dhammang saranang gacchami Tatiyampi sanghang saranang gacchami Saranaгаmanang sampunnang පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචසීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං හොඳයි නිශ්ශබ්දන නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස
සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තාති මාතා පිතු පට්ඨානං පුත්තදාරස්ස සංඝහෝ අනාකුලාච කම්මන්තා ඒතං මංගල මුත්තමං තීති. හොඳයි. දෑල ශ්‍රී ගංගාරාම පිරිවෙන් විහාරාධිපති හිටපු පිරිවෙන් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ නිවිතිගල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකාධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය කෑගල්ලේ සුවිනීත ගෞරවනීය නායක මාහිමිපාණන් වහන්සේගේ 57 වන ජන්මදිනයේ නිමිති කරගෙන තමයි මේ ධර්ම දානමේ පින්කම සිද්ධ කරන්නේ. පින්වත් සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තුව තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නට යෙදුන මේ උතුම් වූ සද්ධර්මය ශ්‍රවණය කරලා ජීවිතේ සුගතියට අත් කරගන්න. මේ උතුම් වූ ධර්ම දේශනාමය පින්කම සඳහා සහභාගී වූ ප්‍රදේශවාසී ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. අපේ පින්වත් මෙහෙණින් වහන්ස අපේ පොලිස් නිලධාරී මහත්තුරු මහත්මී එවැගේම සද්ධර්ම ශ්‍රවණලාභී සත්පුරුෂ පින්නතුනි පින්නතියනි මේ ධර්මදේශනාමේ පින්කම ආරම්භ කරන්න තිබ්බේ 10ට අපි දැන් පටන් ගන්නකොට වෙලාව 11:00යි. පින්නතුනි අපේ පොලිසියේ මහත්තුරු නොහිටින්න මට 11:00ට එකටවත් එන්න හම්බෙන්නේ නැහැ. පේරාදෙනේ ඉඳන්ම මෙහෙට එක් කරගෙන ආවා. මගින් මගට. පින්නතුනි මේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල සියලු දෙනාගේම අරමුණ බලාපොරොත්තුව තමයි මෙතන ඉන්න කාකිවත් බලාපොරොත්තුවක් තියනවද නිවන් දකින්න ඕන කියලා. එහෙම බලාපොරොත්තුවක් තියනවා නම් කවද ඉඳන් වගේ දෙක ඇති උනේ. එහෙම සම්මත ජාතියකටවත් ඉදිලා තියෙනවද? මේ උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගන්නම විතරයි පින්නතුනි ඔය අපි මිනිස්සු වෙලා ඉපදිලා ඉන්නේ. නිවන් දකින්න යන ගමනේ බොහොම පහසුවෙන් ඒ කටයුත්ත සිද්ධ කරගන්න පුළුවන් ආත්ම භාවය තමයි මනුෂ්‍යාත්ම භාවය කියලා කියන්නේ. පින්නතුනි බුදු වෙන්නත් කවුරු වෙලාද උපදින්න ඕන? මිනිස්සු වෙලා උපදින්න බෑ. දැන් මේ අම්මලා තාත්තලා හිතාගෙන ඉන්නේ ඔය අපි නිකම් මොකට වාගේ මිනිස්සු වෙලා ඉපදිලා ඇති කියලාද? පින්නතුනි මනුෂ්‍ය ආත්ම භාවයක් ලබලම තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ මේක පොඩ්ඩක් ඉක්මන් කරගන්න විතරයි.
චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න යන ගමනේ පාරමිතා පුරන්න පුළුවන් පහසුම ආත්ම භාවය මොකක්ද? මනුෂ්‍ය ආත්ම භාවය. මනුෂ්‍ය ආත්ම භාවය ලබා ගන්නෙම හොඳට මතක තියාගන්න ඕන වෙන මොකුත්ම කරන්න නෙමෙයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න විතරමයි. අපි ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නවා කියන එක ගැන හිතන්නේවත් නැතුව අපි අනිත් හැම එකක්ම කරනවානේ. දැන් මේ පින්නතුන් දන්නවනේ ඉපදෙච්ච එක ඉපදුනා කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. දැන් දන්නවනේ ඉපදිලා ඉන්නේ කියලා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනෝ මේ ලෝකේ අපි මෙතෙක් කාලයක් හිතාගෙන හිටපු අපි අර හොඳයි කියලා කියපු අපි අපේ කියලා කියපු කාලයකදී අපි වැළඳගත්ත අපේ දහම අපි වැළඳගත්ත අපේ සමහර දේවල් පෙනුතුනේ ඒවම නෙමෙයිද අපිට ඔය දුකකට හේතු වෙලා තියෙන්නේ. කාලෙකදී අපි හොඳයි කියපුවා නෙමෙයිද ඔය අපේ ප්‍රශ්නෙට බලපාලා තියෙන්නේ. කාලෙකදී අපි සුදුසුයි කියපුවා නෙමෙයිද? වතුර එපා. අපි කාලෙකදී බොහොම සෙනෙහසින් බොහොම කැමැත්තෙන් ගත්තුවා තමයි අර එන්න මොකද වෙන්නේ? උදාහරණයක් විදිහට අපි කසාද බඳින්නේ කොච්චර සතුටින්ද? දැන් මේ අම්මලාගෙන් ඇහුවොත් එහෙම දැන් ඉන්න බැඳලා ඉන්න තාත්තලා මතු මත්තටම පතනවද කියලා පතනවද? මගේ දැන් ඉන්න ස්වාමියා මට නිවන් දකින්නකම් හම්බයන් කියලා. මොකද ඒ කට්ටිය ඔළුව දෙපැත්තට වනන්නේ. මේ තාත්තලාගෙන් ඇහුවොත් එහෙම දැන් ඉන්න මගේ බිරිඳ හාමුදුරනේ දැන් ඉන්න කෙනාමයි නිවන් දකින්නකම් පතනවද ගෙවල් වල නෑ. මොන පැතුන්ද ඔය මේ අම්මලා වැඩිපුරම මම මේ කියන්නේ අපි අර කාලෙකදී හැම එකක්ම එහෙමයි පින්නවද? නඩත්තු කරපු අපි හොඳයි කියපු අපි ආදරෙන් බලාගත්ත අපේ කෙස් ටික මොකද වෙන්නේ? නේ අර වෙනස් වෙනවනේ. අපි නඩත්තු කරපු අපේ ශරීරය මේක වෙනස් වෙනවා විපරිණාම දුකටපත් වෙනවා. එතකොට කාලෙකදී හොඳට හිටපු අපේ ප්‍රියතමය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. වෙනස් වෙන්නේ නැද්ද? දරුවෝ වෙනස් වෙන්නේ නැද්ද? පෙම්වතා වෙනස් වෙන්නේ නැද්ද? පෙම්වතිය වෙනස් වෙන්නේ නැද්ද? මට කියන්න මේ ලෝකෙ මොකක්ද වෙනස් වෙන්නේ නැත්තේ? දැන් මේ අම්මලා වැඩිපුරම කුණුහරුපෙන් බැනුම් අහලා තියෙන කාගෙන්ද? මේ පැත්තේ බොනවද නැහැ? නැතු ඇති. මෙහෙ හොඳයි. ඔයත්තුන්ගේ රියැක්ෂන් වලින් පේන්නේ මෙහෙ තරම් වෙන කොහෙවත් බොන්නේ නැහැ කියලා. මං හිතුවේ ඇත්තටම නැතු ඇති කියලා ඕවා මේ. මේ අම්මලා වැඩිපුරම බැනුම් අහලා ඇත්තේ සෙනෙහ බර කසාද ස්වාමියාගෙන් නෙමෙයිද? අල්ලපු මේ අම්මලා දැන් මේ වෙනකොට කී ගමනක් විතර වේසි කියලා බැනුම් අහලා තියෙනවා. අර මෙහෙ බොන්න නැති හින්දා නැතු ඇති බොන පැති වල ටිකක් වැඩි. අය පාරේ යන මිනිස්සු බයිනවද? කවුද බයින්නේ? තාත්තලාගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නද? හපංකම් ඈ. කාටද මම මේ කියන්නේ? තාත්තලාට. මේ ශබ්ද විකාශන යන්ත්‍ර ඇහෙන මානේ ඉන්න
ඒ පියවරුන්ට උපහාර දක්වන්න යන්න. දැන් තාත්තලා කල්පනා කරන්න ඕනේ මං කියන්නේ පින්නතුනේ මේ අපි ඔය ඔහොම හැසිරුණාට මේක එහෙම ඇති දෙයක් නැහැ. මේ වෙනකොට කී ගමනක් විතර කුණු හarpෙන් බැලලා තියෙනවද බිරිඳට? දෙපාර. ඊට වැඩියද මං හිතන්නේ. මොන්න බැනුන්ද තඩි ගහලා ඇති ඉස්මයන්ද. හපංකම. මේ වෙන්න මේකත් අහන්නේ තාත්තලාගෙන්මයි. ළමයි ඉන්න ඕන ළමයෙකුනුත් ඇහියකි. අම්මලා තාත්තලා හපංකම්. ළමයින්ගෙන් ඇහුවොත් එහෙනම් පුතේ වැඩිපුරම කුණුහර පහලා තියෙන්නේ කායෙන්ද කියලා. දෙමව්පියන්ගෙන් කියේ. ළමයිට පිටුම් කුණුහරප කියනද ඇවිල්ලා. තාත්තලා මේ වෙනකොට කී දැන් ඔහොම බණ අහන ගමන් මොකද කරන්න ඕන? හදවතට තට්ටුවක් දාලා හාඳුරු අහනවා මේක ඇත්තද බොරුද? රද සාක්ෂිය නෙපින්නතුනි වටින්. මම මේ වෙනකොට කී ගමනක් විතර දරුවෝ ඉස්සරහ මගේ බිරිඳට කුණුහරුපෙන් බැලලා තියෙනවද? බැනලම නැත්. නැතු ඇති. ඔය මේ වෙනකොට කී ගමනක් විතර දරුවෝ ඉස්සරහ ඔය අරක්කු බීඩි සිගරට් බීලානේ නටන නාටකම් සේරම කවුරු ඉස්සරහද? තියන බලු ගතිය කියන්නේ ඔය මම මේ දොස් පරොස් කියනව නෙමෙයි හොඳ. ඒවා මහ කැත වැඩ. කෙලලා අපූර්වට කෙලලා කියන්නේ මේ. බීලා අපූර්වට පාර එනවා. පොලිසියට ටෝක් කරනවනේ නොබීපු ගානට. ගෙදරට ගොඩ වෙච්ච ගමන් අම්මෝ සත්‍යයනේ. කාටද හපංකම් පාන්නේ? ඔය හයිබ්‍රීඩ් ගති තියාගන්න එපා. පැහැදිලිද? හොඳ පෞරුෂයක් තියෙන තාත්තා කෙනෙක් වෙන්න ඕන. හොඳ අභිමානයක් තියෙන තාත්තා කෙනෙක් වෙන්න ඕන. ඒ පෞරුෂය, ඒ අභිමානය රැකෙන්න ඕන, රැකගන්න ඕන පින්නතුනේ. බණින්න එහෙම නෑ 10ට ආවනම් අවුව නෑනේ කියලා. පින්නතුනේ අද තව ධර්ම දේශනා 3ක් තියෙනවා. ඒ කරලා රෑ 10ට දොරමඩලාවට යන්නත් ඕන. පියවරු එකටම ඔය පෞරුෂය රැකගන්න. ඊට පස්සේ අම්මලා ඔය අභිමානය ඔය පෞරුෂය රැකගන්න මේ වෙනකොට කී ගමනක් විතර දරුවන්ට කියලා තියෙනවා තොපි හැදුවට වඩා හොඳයි නිකන් හිටියනම් කියලා. කොච්චර කියනවද? කවදාවත් ආයෙම කියන්න එපා. පින්නතුනේ මේවත් එක්ක තමයි කලකිරීම, දුක, කනගාටුව ඇති වෙන්නේ පටන් ගන්න. ඔය ගෙවල් වල මේ වෙනකොට කුණුහරුප කීයක් විතර කියලාද ඇත්තෝ? මිනිස්සුන්ට මේක අප්පිරිය වෙන්නේ මොකෙන්ද? බුදුරු උගන්වන්නේ වාචාය සංවරෝ සාදු. පින්නතුනේ වචනේ සංවරකම තියෙන්න ඕන. ඒ වචනේ සංවරකම තියාගන්න හදාගන්න නම් ඔන්න ඔය ගෙවල් වල ඉස්සරලම් පටන් ගන්න හොඳට ජීවත් වෙන්න. කවුද මේ උගන්වන්නේ? බුදුවරු. අය ගෙවල් වල 7-800ක් ඉන්නවද? 4-5යිනේ ඉන්නේ. ඔය 4-5 දෙනා එක්ක එකමුතුව සමගිව ඉන්න බැරි කොටම නෙමෙයිද ඔය තියෙන ප්‍රශ්න සේරම. අද ඉඳන් පුරුදු වෙන්න මම යෝජනා කරනවා. කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පුරුදු වෙන්න.
කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. පුරුදු වෙන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුවක් තියෙනවා. ඉපදෙච්ච අපි පින්නතුනි මේ නිරන්තරයෙන් ජරාවට පත්වෙන්න ඉන්නෝ. ජරාවට පත්වෙන්න ඉන්න අපි මොකක්ද මේ නඩත්තු කරන්නේ? හොඳට කල්පනා කරන්න. පින්නතුනි අපේ ඇටකටු ටික තියෙනවා. ඇටකටු ගොඩ වටේට මස් ටික තියෙනවා. මස් ටික වැක්කිරනවට හැම තියෙනවා. මේ මස් ගොඩක්නේ පින්නතුනි මේ නඩත්තු කරන්නේ. ඔය කරන හැම එකක්ම මොකක් වෙනුවෙන්ද? මේ මස් ගොඩ පිනවන්න නෙමෙයිද? කරන හැම එකක්ම මේ මස් ගොඩ පිනවන්න. 90ක් රෝග 90ක් ව්‍යාධීන්ගෙන් ගහන වෙච්ච මේ ශරීරය නඩත්තු කරන්නමයි පින්නතුනි මේ හැම එකක්. වෙන මොකටද? පණුකුල 80කට ගුහාවක් ශරීරයක් වෙච්ච මේ මාංශකය මේ කරජකය. එනිසා මතක තියාගන්න. අපි කවුරුවත් මෙතන අවුරුදු 7-800ක් ඉන්නේ මම බණ කියනකොට මැරෙන්න පුළුවන්. ඔය ඇත්ත බණ අහනකොට මැරෙන්න පුළුවන්. මේ අපිට අපිවත් නැති ලෝකෙක කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවයේ තුල පුරුදු වෙන්න පින්නතුනි පුළුවන් නම් මැරෙන්න කලින් ඔය වෛරයවත් නවත්තලා මැරෙන්න. පුරුදු වෙන්න මැරෙන්න කලින් ඔය තරහවත් නැති කරලා මැරෙන්න. පින්නතුන් මට කියන්න වෛරය නැති කරන්න පුළුවන්කම තියෙන එකම ආත්මය මොකද්ද? මනුෂ්‍ය ආත්ම භාවයේ විතරයි. පින්නතුනි මේ ආත්මය තුල මේ වෛරක්කාරකම මේ තරහ ගතිය නවත්ත ගන්න බැරි වුණොත් එහෙම බරපතල ගැටලුවක් මතුවෙනවා. ඔය මට කියන්න අපේ තරහකාරය වෛරක්කාරය උපදින්නේ අපේ ළඟින්මද ඈතින්ද? පින්නතුනි ළඟින්මයි උපදින්නේ. සංසාරේ කරපුවා කියපුවාගේ හැටියට තමයි ඔය දැන් පොඩි උදාහරණ මං අර බටපොළ බණකට ගියා. අර පහුගිය දවස්වල හාමුදුරනේ අර අවුරුදු 5ක පොඩි එකෙක්ගේ බෙල්ල කපලා දාලා තිබ්බේ. කවුද කැපුවේ? අම්මා. මට ඒ උදවිය කියනවා හාමුදුරනේ ඔය ඒ පිහිය දැක්කහම ඒක අර කපලා නෙමෙයි තියෙන්නේ 7-8 පාරක් විතර කොටන්න ඇතිලු අතුල්ලන්න ඇතිලු. මේ තමන්ගේ දරුවාගේ බෙල්ල අරගෙන කපන්නේ කොහොමද? පණ පිටින් ඉන්නකොට. මොන වෛරයක් තියෙන්නද? පැහැදිලිද? අර ගම්පොළ කෙල්ලට අවුරුදු 16යි කොල්ලට 27යි බෙල්ල කැපුවනේ. බහුතරයක් මේ ඝාතන අපරාධ කරන්නේ ඈතින් ඉන්න මිනිස්සුද ළඟින් ඉන්න මිනිස්සුද? ළඟින් ඉන්න මිනිස්සු. මේ අම්මලාගේ තාත්තලාගේ දරුවන්ගේ හිත රිද්දුවා නම් රිද්දුවේ කවුද? අය අඳුරන්නේ නැති උන් ජීවිතේවත් අපිට බැනලා තියෙනවා. අපේ ළඟින් ඉන්න උදවිය. වෛරක්කාරයන්ට පලිගන්න පුළුවන් දැන් ඈතින් ඉන්නකොටද ළඟින් ඉන්නකොටද? වෛරක්කාරයෝ හරි ළඟින්ම උපදිනවා. කොළඹ කැම්පස් එකේ අවුරුදු 3ක් විතර කෙල්ලගේ බෙල්ල කැපුවා කවුද? යාළුවා හිටපු කොල්ලා. යටිනුවර සභාවේ විපක්ෂ නායක බිරිඳයි ලොකු දුවයි දෙන්නගෙන් බෙල්ල මිරිකලා මරලා බෙල්ල වල දාගත්තා. කවුද? බෙන්නතුනේ සමහරු කියනව නේද තොපි කනවා කියලා. කියනව නේද සමහරු මරාගෙන මැරෙනවා කියලා. කට තිබ්බ පලියට කියවන්න යන්න එපා. මේ පැත්තේ කොල්ලෝ ගංජා ගහනවද නැහැ?
මේ හොඳයි බොන්නෙත් නෑ ගංජත් නෑ මොකවත් නෑ. ඔය සමහර මම මේ තරුණ දරුවන්ට කියන්නේ හොද්දට මතක තියාගන්න කවදාවත් කටට නෙව්වා කියවන්න එපා. අපේ තාත්තලා මතක තියාගන්න. පේනව නේද රම්බපාලිට වෙච්ච දේ? කල්ප 30ක් ගණිකාවක් නේ. මේ අර මෙහෙණින්නාන්සේට වේසි කියලා බැන්න සෙම ගුලියක් හැලිච්ච හින්දා. ඔච්චරයි. මේ තාත්තලා ඔය කුණුහරුප කියලා ඔච්චරද කියලා තියෙන්නේ. කුණුහරුප පල්ල ඇති පගෝදි ගණන් මේනකොට. එක වචනයකට කල්ප 30ක් දුක් විඳා. බුදුවරු උගන්වන්නේ භාසතිවා කරෝතිවා යමක් කියයි නම් හෝ කරයි නම් මිනිස්සු කරපුවා කියපුවා තමයි පින්නතුනි අපේ පිටිපස්සෙන් එන්නේ. හැම වෙලේම මහා 이르දිමත් භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක කවුද? මුගලන් මහරහතන් වහන්සේ. මේක දේශනා කරන්න හේතුවක් තියෙනවා. මෙහි ඉන්නවද අර ඊර්ෂ්‍යාකාර මිනිස්සු නැහැ. මේ හොඳයි කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය මෙහි ඉන්නවද ගතු කියන කේලම් කියන පද හදන මිනිස්සු. නැත්තන්ට මතක් වෙන්නේ නැති අපේ ගමේ අහවලා ආයේ කියලා. මෙහි ඉන්නවද අර 119 ගහන්නේ උන් ඉන්නවද හැම එකටම? මේ හොඳයි මොකවත් නැන්නේ. මිනිස්සුන්ගේ ඔය හදානම් ගන්න ඕන එකක් තමයි අර ඊර්ෂ්‍යාව කියන්නේ. පින්නතුනේ පුපුරනවනේ. අර ආස්වාසම හම්බෙනව නේද මේ පැතිවල? තියෙනවනේ. සමෘද්ධිය කියලා දුන්නේ ඉස්සර. මරණව කවදා හරි ඕක හින්දා බලන්නකො. ඇයි? ආයිත් මේ අපේ පැතිවලින් කවුරුවත් රට යනවා නම් තානාපති සේවයට යන්නේ නැහැ නේ ගෘහ සේවයට නේ යන්නේ. ගියපු ගමන් පෙස්සන් ගහනවා අහවලාගේ ළමයා රටලු ඉන්නේ දෙන්න බාලු. පුදුම රුදාවක් නේ තියෙන සමහරුන්ට අනුන්ගේ දේවල් හොයන්න. හොරෙන් පතලක්වත් කැපෙයිද? පුදුම විදිහට කාණුවක තියෙන වැලි ටිකක් ගන්න බෑනේ. තේක්ක කොබුඩක්වත් කපන්න පුළුවන්ද? මිනිහා රස්සා විදිහට තමයි ඒක කරන්නේ. කවදා හරි ඕන් කයි කොහෙන් හරි. අනේකගේ දියුණුව අනේකට ලැබෙනව දැකලා පුදුම විදිහට ආශිර්වාද කරන්න පුරුදු වෙන්න. කවදාවත් අනේකට ඔයත් පොල් ගහලා තියනවද නැහැ? පොල් කියන්නේ මාළු උයන් ධර්මනේ මං කියන්නේ ගහනවනේ දෙහෙන ගහපන් ඇඹිරියන් කියලා. ඔය කවදාවත් ඔය වැඩ කරන්න එපා. හේතුව මේ කරන කියන හැම එකටම වග කියන්න වෙනවා. ඔය දකල්ල තිනද සමහර බැල්ලියෝ පැටවු ගහපු ගමන් පැටියගේ ඔළුවත් එක්ක කනව නේද? දැකලා නැද්ද? සමහර බැලලියෝ ඉන්නවනේ පැටවු ගහපු ගමන් කාලා හපලා හංගලා දානවා. පින්නතුනේ තිරිසන් ලෝකේ කියලා නැහැ. වෛරය එලෙසම පිරිමහනවා. සමහර දෙමව්පියෝ කියනවා නේද දරුවන්ට තොපිනම් අපේ පෙර හතුරුද කොහෙද කියලා. ඔය මතක තියාගන්න සංසාරේ වෛරක්කාරයෝ හරි ළඟින්ම එනවා. ඒ හින්දා වචනේ පරිස්සම් කරගෙන ජීවත් වෙන්න. වචනෙන්වත් වැරද්දක් කරන්න එපා කිසිම දෙයකට. මා 이르දිමත් භික්ෂුන් වහන්සේලා අතර මුගලන් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ 이르දිමත් භාවයේ කොච්චරද කියනවනම් පින්නතුනි වක් කරපු අතක් දික් කරන සැනින් උන්වහන්සේට පුළුවන් නේ තව්තිසාවට ගිහිල්ලා බලාගෙන එන්න. ඒ කියන්නේ එච්චරටම 이르දිමත් භාවය අගතනතුරු. ඒ වුණාට පිරිනිවන් පෑවේ මොනවා වෙලාද?
පළවෙනි දවසේ හොරු ආවා පින්නතුණු යතුරු හිලෙන් රින්ගන්න රිංගුවා. දෙවෙනි දවසේ වහලෙන් උඩට වැඩියා. තුන්වෙනි දවසේ ගුටි කාලා මැරුණානේ. පිරිනවම් පෑවනේ. ජීවිතේ සිද්ධ කරලා තියෙන එකදු පාප කර්මයකටවත් පින්නතුනි කවදාවත් සමාවනම් හම්බෙන එකක් නෑ අපිට ගෙවන්න. ඒද හරි පරිස්සමට ඉන්න. දැන් මම මෙහෙම කියනකොට කියයි අර මේ පැතිවලත් ඉන්නවද? පින්නතුනි වෙලාව යනවා හරි ඉක්මනට හොඳේ. විනාඩි 40ක් ඉවරයි දැන්. සූස් ගාවට වඩා නැහැ වෙලාව යනවා. අර උදේ පාන්දර දැක්කත් මූණක් කටක් බල්ලා hina වෙන්නේ නැති මිනිස්සු ඉන්නවද නැහැ? පුරුදු වෙන්න මේ මනුෂ්‍ය ආත්ම භාවයක් ලැබපුවාම පින්නතුනි කුසල් විතරක් සිද්ධ කරගන්න. ඔය රවලවත් පුප්පලාවත් අකුසලයක් කරගන්න එපා. මම මෙහෙම දේශනා කරන්න හේතුව තමයි අපි කියනව නේද පින්නතුනි හාමුදුරුවනේ තරහක් නැහැ ඒ වුණාට යන්නෙන්නේ කතා බහ කරන්නේ නැහැ කියලා. ඒ තරහ නැත්තම් මොකටද යන්නේ නැත්තේ? කතා බහ කරන්නේ නැත්තේ? මිනිස්සුන්ගේ හිත් තුලව තියෙනවා අර මනුස්සයාට විතරක් පින් අනුමෝදන් කරන්න අර සෙන් කතාවක තියෙනවනේ හාමුදුරුව වැඩියට පස්සේ බිරිඳගේ මල ගෙදර පිරිත් කියලා පින් දෙනවා. අවසානයේ හාමුදුරුව කියනවා සියලු දෙනාටම පින් සිද්ධ වේවා කියලා. මනුස්සයා මැද්දට පැනලා කියනවා සේරටම පින් දීලා බෑ බිරිඳට විතරයි දෙන්න ඕන කියලා. අවසානයේ හාමුදුරුව කියනවා සේරටම දෙන එක හොඳයි පින් වැඩි වෙනවා කියලා සේරටම දෙනවා. ඒත් මනුස්සයා මැද්දට පැනලා කියනවා සේරටම දෙන්න හැබැයි අල්ලපු ගෙදර කාට නම් දෙන්න එපා කියලා. අපේ හිතවල තියෙන මොකද්ද? අය අපි කියනව නේද කාට කෙරුවත් අහවලාට කරන්නේ නැහැ කියලා. කියනව නේද පින්නතුනි මොකාට දුන්නත් අහවලාට දෙන්නේ නැහැ කියලා. මේ වෛරක්කාරකම නැති කරගන්න පුළුවන් එකම ආත්මය මොකද්ද? පින්නතුනි ඕක නැති කරලා මැරෙන්න. ඔය තරහකාරයෝ වෛරක්කාරයෝ ඊර්ෂ්‍යාකාරයෝ ඇති වෙන්නේම ඇයි? හොඳට මතක තියාගන්න. මේ සංසාරේ අපි කරපුවාට කියපුවාට සමහර දරු පවුල් තියෙනවා පින්නතුනි බෝධිසත්වයෝ වගේ ජීවත් වෙන තැන් තියෙනවා. ඒ අර සංසාරේ පතාගෙන එනේවා. සමහර පවුල් තියෙනවා අමු සොහොන් වගේ. ඒ දරුවෙක් කතා කරත් අම්මට තාත්තට තාතෝ කියලා කතා කරන්නේ. ඒ හින්දා හොඳට මතක තියාගන්න. මම මේ මූලික වශයෙන් දේශනා කරන්නට යෙදුනේ ඔය තරහව වෛරක්කාරකම ද්වේෂය සංවරශීලී භාවය එකටම ඔය ඇත්තන්ගේ පවුල තුල තියාගන්න. ඔය පිටට අරයි යන්න එපා. හැබැයි මේ අම්මලා තාත්තලා ඔය විනය සදාචාර හික්මීම සේරම අරන් යන්නේ කොහාටද? දැන් ඔය බලන්නකො ඉන්න ලස්සන. ඔය මේ පන්සල් වල සිල් ගන්නවන්නේ හාමුදුරනේ. මම මේ කියන්නේ හෙට ඉඳන් ගෙවල් වල සුදු වැඳගෙන ලෑස්ති වෙන්න කියලා නෙමෙයි. පන්සලේ සිල් ගන්න එකේ ප්‍රතිඵලය කොහෙද තියෙන්න ඕනේ? ඒක gedara තියෙන්න ඕනේ. ඒ නිමිච්චකම කොහෙද තියෙන්න ඕනේ? gedara. ඒ හැදියාව අර සිල් ගත් එකේ ප්‍රතිඵලය පින්නතුනි පුළුවන් තරම් නඩත්තු කරන්න බලන්න. ඒ ටික gederadi නඩත්තු කරන්න. මම මෙහෙම දේශනා කරන්න හේතුව නැත්තම් අපි දන්නේම නැතුව මේක විනාශ වෙලා යන්න පුළුවන්.
පින්නතුනි ජරාවට පත්වෙන අපි ජරාවට පත්වෙන්න කලින් අර මං දේශනා කරපු කරුණු ටික දැනගෙන හිටපුවාම අපිට හරි ලේසි මේ ශරීරයේ අනිත්‍යතාවයේ ශරීරයේ අවබෝධය තේරුම් ගන්නට. මොකක්ද? ජීවිතයේ දවසක් එනවා අපි මේ විදිහට හිටියට කැමැත්තෙන් කරපු හැම එකක්ම නවත්තන්න වෙනවා. උදාහරණයක් මේවා ඉතින් මේ සල්ලි තිබ්බාය නැතාය කියලා කිසි වෙනසක් වෙන්නේ නැහැ. දරුවෝ සැලකුවාද නැද්ද කියලා වෙනසක් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට ඔය ඉන්න කවුරුත් කැමතිද ඔය ඉඳගෙන ඉන්න තැන්වල කෙල ගහන්න කැමතිද නැහැ? එක හරි අප්පිරියයි ඒක හරි අප්‍රසන්නයි අපුලයි. ජීවිතේ දවසක් එන්නද රැඳක් ගාව මොකක් හරි බකට් එකක් තියාගෙන කෙල ගහ ගහ ඉන්න වෙන්නේ නැද්ද? ඔක අපිට වෙන්නේ නැද්ද? දැන් කොයි අර නම්බුකාරකම කොයි මාන්නක්කාරකම අර තිබ්බ සල්ලිකාරකම ඔය සියල්ලම නෑ මේ ජරාවට ඔය සියල්ල පොදුයි. ව්‍යාධියට සියල්ල පොදුයි. දැන් ඔය ඇත්තන්ටනේ මේ අවුවේ ඉඳලා දැන් නැගිට්ට ගමන් හප්පේ තිබයි කියලා වතුර බොනවන්නේ. ටිකක් නෙමෙයි ගොඩක් බොනවන්නේ. ජීවිතේ දවසක් එනවා පින්නතුනේ. දැන් හිතන්නකෝ දැන් තියෙන තිබහ 100 ගුණයකින් වැඩි කරන්න. ඒ තිබ්බත් පින්නතුනේ අර බටේට දාන වතුර බින්දු ටික විතරයි සිරින්ජරෙන් තල්ලු කරන්න පුළුවන් වෙන්නේ. ඕක වෙන්නේ නැද්ද? මෙහෙම මැරෙන අපි ඇයි? මොකටද එදිරිවාදිකම්? මොකටද වෛරක්කාරකම්? මොකටද පින්නතුනේ මාන්නක්කාරකම් පිරිමාන්නේ? මෙහෙම මැරෙන්න තියෙන අපි. දැන් අද එනකොට කීපාරක් විතර ඇඳුම අරගෙන බැලුවද මේක අඳිනවද නැද්ද කියලා. ෂර්ට් එක උස්සලා බලන්න ඇතිනේ ඉර හිටලාද නැද්ද කියලා මැදපු එක. ජීවිතේ දවසක් එනවා පින්නතුනේ. කවුරු හරි ඇඟට රෙදි කෑල්ලක් දැම්මොත් විතරක් විලිවා ගන්නට. එහෙම වෙන්නේ නැද්ද අපිට? එහෙම වෙනවා. දැන් මේ පින්නතුන්ට අද අවුවේ ඉඳගෙන ගිහිල්ලා සුමානයක් නාන්න නැතුව ඉන්න පුළුවන්ද? ඒක මතක් වෙනකොටත් ඇඟ කහනවා වගේ නේ. කරවල වගේ බුදියන්න බෑ. පින්නතුනි මාස ගණන් ලෙඩ ඇඳේ ඉන්න වෙන්නේ නැද්ද? මාස ගණන් ඔත්පල වෙන්න වෙන්නේ නැද්ද? දැන් ඔය ඇත්තන්ගේ රස්සාවට සල්ලි වලට බලයට නිලයට කුලයට වෙනස් වෙනවද? මේ කාටත් මේවා හරි පොදුයි. එතකොට පින්නතුනි ඔය මරණානුස්සති කමඨහං දේශනාවේ භාග්‍යවතුන් වහන්සේ පැහැදිලි කරන්න. මෙහෙම මැරෙන්න තියෙන අපි තවත් කාලයක් යනකොට පින්නතුනි මතක තියාගන්න. අත්තාහි අත්තනෝනත් අපිට අපිවත් නැතිලා යනවා. මගේ කටින් මට වතුර ටිකක් බොන්න බැරි වෙන දවසක් එන්නේ නැද්ද? මොකටද වෛරක්කාරකම්? මොකටද එදිරිවාදිකම්? මොනාටද ඇත්ත මිනිස්සුත් එක්ක තරහ වෙලා ඉන්නේ? මොනාටද මිනිස්සුත් එක්ක හතුරුකම් කරන්නේ? පින්නතුනි අනේකගේ හිතක්වත් රිදෙන්න වචනයක්වත් කියන්න එපා. හොඳට මතක තියාගන්න. මේ සංසාරය එච්චරටම භයානකයි. කියන එක වචනයකින් പ്രേත ලෝකේ උපදින්න පුළුවන් කල්ප ගාණක් දුක් විඳින්න පුළුවන්. අපි කියන එක වචනයකින් තිරිසන් ලෝකේ උපදින්න පුළුවන් පින්නතුනි. හරියට පරිස්සම් කරගන්න ඔය ආත්ම භාවය.
කල්ප ගානක් යනකම් ආයේ මිනිස්සු වෙලා උපදින එකක් නැහැ. මේ අම්මලා තාත්තලා හිතන්නේ අපි ලබන ආත්මේ කවුරු වෙලා උපදී කියලාද? එහෙම සැකයක්වත් නැද්ද? සැකයක්වත් තියාගන්න එපා. අපි කරලා තියෙන පව් ගොඩවල්. දැන් කිය හාමුදුරනේ එහෙම දැනුවත් නම් අපි අතින් වෙච්ච වැරද්දක් පාපයක් අකුසලයක් නැහැ කියලා. පින්නතුනේ අයහපතට කියන සෑම වචනයක්ම සෑම ක්‍රියාවක්ම මේ සංසාරේ දුක් විඳින්න වෙන අකුසල් බවට පත් වෙනවා. ඔය අපේ මරණානුස්සති කමඨහං දේශනාවේ පියවර 6-7 වගේ යනකොට අපිට සිද්ධ වෙනවා පින්නතුනේ. මේ ජීවිතයේ දුක මේ පීඩාව මේ වේදනාව අපි විතරක් විඳගෙන දරාගෙන අපේ කියලා හිතාගත්ත සියල්ල නැති කරගෙන දැන් ඔය උදාහරණයක් විදිහට බලන්න ඇත්තටම මේ අම්මලා තාත්තලා රත්තරම් පළඳින්නේ කාට පේන්නද? කවදාවත් ගෙවල් වල ඉන්නකොට ඔය තියෙන චේන් මුදුමාල බ්‍රේස්ලට් වල්ලු කරා මුදාගෙන ඉඳලා තියනවද? අනුන්ට පේන්නනේ දාන්නේ. මිනිස්සු ඇත්තටම සෙන් පවුඩර් ගහන්නේ කාට සුවඳ යන්නද? ගෙවල් වල ඉන්නකොට ඒවා ගහලා ඉඹ ඉඳලා තියනවද? අර ගෙවල් වල තියෙනව නේද? මං කියන්නේ ඉන්න කාලෙත් අනුන්ට කඹරලා මැරෙන එකනේ කරන්නේ. අර කැබිනට් වල ඔය පැන්ට්‍රි කබඩ් වල එහෙම තියෙනව නේද මේ? ඔය තැටිපිගම් බෝල් අනම්මනම් වීදුරු බඩු තියෙනවනේ. ආසාවටවත් වගේ බත් කාලා තියෙනවද? මගේ ආසාවටවත් ඔය අහුවෙන මඩක්කු ඇදිලි අප්පල්ල මොකේ හරි කනවා මිසක්කා. පුදුම විදිහට මිනිස්සු මේ භෞතිකය තුල ජීවත් වෙලා ඉන්නකොට හරියට උත්සාහ කරනවා පින්නතුනි මේ අනුන් පිනවන්න. එහෙමනේ හිටපු අපි තක්සේරු කරපු අපි දැන් හෙට අනිද්දා වෙඩින් එකක් නැත්තම් කොණ්ඩේ කළු කරනවද අපේ අම්මලා තාත්තලා? මේ හරියට ඒව ගැන සැලකිලිමත් වෙච්ච අපි දවසක් එනවා පින්නතුනි මේ කරපුවයි කියපුවයි විතරයි මතක් කර ඉන්න. මස්කොඩ විතරක් නඩත්තු කරන්න කටයුතු කරපු අපි ජීවිතේ දවසක් එනවා පින්නතුනේ සංසාරේ මේ එළොවයි මෙලොවයි දෝලණය වෙනකොට දෙපැත්තම දිහා බල දුක් විඳින්න වෙන දවසක් එනවා. අපරාධනේ මගේ මනුෂ්‍ය ආත්ම භාවය කියලා හිතෙන දවසක් එනවා. එනිසා පින්නතුන්ට දේශනා කරන්නේ කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය. ඕක ඉතින් අපරාධනේ කියලා හිතා ගන්න එපා. මට ඉර හඳ වගේ විශ්වාසයි මම මෙව්ව කිව්වට ආයේ මේ අම්මලා තාත්තලා හැදෙන්නේ නැහැ. මොකද මේ ජීවිතේ හන පළවෙනි බණ එකටම පුරුදු වෙන්න. ඔය පොඩි ප්‍රශ්නයක් අහන්න දොයැත්තෝ කවදා හරි කුණුහරුපයක් කිව්වනම් කිව්වේ කියලා බැන්නේ අපිටද අනුන්ටද? කවදාවත් පින්නතුනි අපි අපිට කුණුහරුපෙන් බැනගෙන තියනවද? කාටද බනින්නේ? අනුන්ට. පව් පිරෙන්නේ කාටද? අනුන්ටද අපිටද? මොකටද අනුන්ට කුණුහරුපෙන් බැනලා අපි පව් පුරව ගන්න? අනුන්ට කරන එක නවත්තන්න ඕන හොඳ. මිනිස්සු වෛර කරන්නේ කාටද? අපිටද අනුන්ටද? අනුන්ට. මිනිස්සු දෙස් දෙවල් තියන්නේ කාටද? අනුන්ට. මිනිස්සු ඊර්ෂ්‍යා කරන්නේ කාටද? අනුන්ට. මතක තියාගන්න සත්පුරුෂ පින්නතුනි. අනුන්ට කරන එක නවත්තන්න. මට කියන්න බලන්න අපිට කියලා කරගන්න දෙයක්. දැන් බැලිය හැකි ඔක දැන් මේ වැට ඉස්සරහෙන් ඇවිල්ලා 25ක් විතර හිට ගන්න ඕන. කොටන්න හදනවනේ පිටිපස්සේ. ඔව් පින්නතුනි ගැසුවා එකපාරක්.
අන්තන කියන්නේ නැහැ. කොල්ලෝ වගේක් ඇවිල්ලා ඉස්සරහ හිටගත්තා. මං හිතන්නේ 3-4 පාරක් කියන්න ඉඳගන්න කියලා. ගැහුවා. ඇයි කියලා අහනකොට පේන්නේ නැලු හාඳුරු. මරාගෙන හරි කමක් නැහැ. මිනිස්සුන්ගේ විඤ්ඤාණය තරම. ඒ නිසා ඒ නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ධර්මය. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍ය ආත්ම භාවය තුල ප්‍රගුණ කරන්න ඕන කාරණයක් තමයි පින්නතුනි. සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා. සියලුම නොකල යුතු දේවල් අකුසල් සිද්ධ නොකර ඉන්න පුළුවන් එකම ආත්ම භාවය මනුෂ්‍යාත්ම භාවය පින්නතුනේ. මේ උපන් කුසල් වැඩි දියුණු කරන්න ඕනේ. සංසාරේ පුදුම විදියට පින් කරලා තියෙන හින්දා තමයි මේ විදියට කුසල සම්පත්තියක් හම්බෙලා තියෙන්නේ. මම ඔය ආබාධිත නිවාසවල එහෙම ධර්ම දේශනා පින්කම් වලට බණ පින්කම් වලට ඕන තරම් වඩිනවා. ඔයත් දැකලා ඇති අර උත්පත්තියෙන් මහ කන පේන්නේ නැති මිනිස්සු ඕන තරම් ජීවත් වෙන්නේ. පින්නතුනි මිනිස්සු වෙලා ඉපදෙන්න පින තිබ්බට මදි ඔන්න ඔය විදිහට ඉන්න පින තියෙන්න ඕනේ. ඒ නිසා කවදාවත් දැන් අතීත වෙච්ච වැරදි ගැන හිතන්න එපා, සිහිපත් කරන්න එපා, කම්පා වෙන්න එපා. වර්තමානයේ තුල හොඳට ඉන්න මං මේ පින්නතුන්ට ඒ සඳහා හරි අපූර්ව යෝජනාවක් කරන්නම් පුළුවන් නම් හෙට ඉඳන්වත් මේවා කරන්න. පළවෙනි එක මං අපේ තරුණ මහත්තුරුන්ට දරුවන්ට කියන්නේ ඔය හැන්දෑවේ 7ටවත් පුතේ ගෙදර එන්න බලන්න. කොල්ලෝ ගෙවල් වලට එන්නේ 11ට 12ට විතරනේ. 7ටවත් එන්න. මහා දේවල් නෙමෙයි. අම්මලයි තාත්තලයි දරුවෝයි එකට බත් කන්න බැයිද? පින්නතුනේ මේ අවුරුදු බර ගණන් ඉන්නේ පොඩි කාලයයි ඔය ගෙවල් වල එකට ඉන්න තියෙන්නේ. ජීවිතේ පුරුදු වෙන්න අම්මයි තාත්තයි දරුවෝයි එකට බත් කන්න මහ දෙයක් නෙමෙයි. ඕක කරන්නේ නැහනේ. ඊට පස්සේ මම මේ තාත්තලාට කියන්නේ තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවොත් එක්ක ඉන්න තියෙන වෙලාව ඔය එක එක්ක බොණ්ඩ යන්න දාගන්න එපා. තරුණ මහත්තුරුන්ට කියන්නේ අම්මා එක්ක තාත්තා එක්ක හරි ආදරෙන් ඉන්න තියෙන වෙලාව මං කියන්නේ ඒවට වෙන වෙලාවක් දාගන්න. අම්මයි තාත්තයි එක්ක ඉන්න තියෙන වෙලාව වෙන වැඩවලට දාගන්න එපා. අම්මලා තාත්තලත් මතක තියාගන්න ඕන දරුවොත් එක්ක ඉන්න තියෙන වෙලාව වෙන ඒවට යොදා ගන්න එපා. එතකොට ඔය නේ ගෙවල් වල කට්ටියම එකට බුදුන් වඳින්න හැන්දෑවේ. අපේ තාත්තලාට පුළුවන් ද කරන්න බෑනේ. ඔකට හොඳ පෞරුෂයක් තියෙන්න ඕනේ. මේ ගෙදර දරුවොත් එක්ක එකට කාටද වඳින්නේ? අපේ බුදුහාමුදුරන්ට, භාග්‍යවතුන් වහන්සේට. එනිසා කල්පනා කරගන්න ඕන මේ සියලු දෙනාම. පින්නතුනි මං රුපියල් 100ක්වත් තියදන් වෙන එකක් ඔය ඇත්තන්ට කිව්වේ නැහැ. කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්ම භාවයේ තුල හරි හොඳට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න. මන්නම් කියන්නේ පින්නතුනි බල්ලෙකුටවත් ගහන්න එපා කියලා. ඔය සමහරු ඉන්නව නේද අර ගෙදර බල්ලට බත් දාලා පොළු තියාගෙන ඉන්නවා පිට බල්ලෝ ඇවිල්ලා කාලයයිද කියලා බලන්න. එහෙම කරන්න එපා. බැරි වෙලාවත් ගෙදර ඉන්න පූස හාල් මැස්ස මුල පතුරු ගැහුවොත් එහෙම ඒකට සුමානයක් විතර කන්න දෙන්නේ නැහැ. ගසලා එලවනවනේ. පින්නතුනේ ඒවා එලෙසටම අපිට ලැබෙනවා. කරන කියන හැම එකක්ම අර දඩේම ගිහිල්ලා එක මිනිස්සෙක් පින්නතුනේ ඔය JVP කලබල ඒ කාලේ තිබ්බ කී ආණ්ඩුවයි JVP තිබ්බ කිව්වන්නේ ඔය කලබල කාලෙක මට වෛද්‍යවරයෙක් කියන්නේ
මේ එක කොල්ලෙක් ඉන්නවර ඒ කාලේ දඩේම යනවනේ බල්ලෝ උසිගන්නලා. ඔය මොකෙක් හරි සතෙක් මරාගෙන ඇවිල්ලා ඒක වාඩියේ ලිප තියෙන්නේ බිමනේ මස් සප්පල්ලයක් උයලා නාන්න ගිහිල්ලා. එනකොට පින්නතුනි බැල්ලියක් මස් හැලිය කාලා. මෙන්න එනකොටම දැක්ක බැල්ලිය එළියට එනවා. ගත්තා බැල්ලිගේ කකුල් දෙකෙන් අල්ලලා ගැහුවා ළඟ තිබ්බ පොල් ගහේ. එක ගහලා දෙක ගහලා තුන ගහනකොට බැල්ලිගේ බඩේ හිටපු පැටවු සීසීකට විසික්කාලා බැල්ලි පැටවු ගහන්න ඉඳලා තියෙන්නේ. සතියකට විතර පස්සේ වාඩියට පාර්සලයක් එනවා වත්තේ මහත්තයාට දෙන්න කියලා. පාර්සලේ අරගෙන යනවා වත්තේ මහත්තයාට බාර දෙන්න. මෙයා කාට මේක දෙන්න හිතෙන්නේ නැහැ පින්නතුනි. ඇයි? කරුම එක තරම. මුට හිතනවනේ මේක කඩලා බලන්න ඕන කියලා. ඒ පාර්සලේ තිබ්බේ මහත්තයාගේ තරහකාරයෙක් මහත්තයාට උප බෝම්බයක්. අම්මා කිව්වලු දොස්තරට මේ කොල්ලගේ මොල කටු ජනෙල් කූරුවල එල්ලි තිබිලා තියෙන. ඔය විදිහටම ඕකායදා බැල්ලි ගහේ ගහපු දවසේ පැටියෙක් එල්ලිලා හිටියලු ජනෙල් කූරුවල රැඳිලා. පේනවද? කරන කියන හැම එකටම වග කියන්න වෙනවා පින්නතුනේ. කාට හරි බැන්නොත් වෛර කරොත් අපහාස කරොත් කිසි කෙනෙක් ලැජ්ජාවට පත් කරන්න එපා. මතක තියාගන්න. කිසි කෙනෙකුට නින්දා කරන්න එපා. පින්නතුනේ කුසල් විතරක් වඩන්න මම ප්‍රාර්ථනා කරනවා මේ සියලු දෙනාටම කාලෙකින් හම්බුණු මනුෂ්‍ය ආත්ම භාවයේ තුල නිවන් දකින්න යන ගමනේ ආරම්භය අද ධර්ම දේශනාව වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. පුළුවන් නම් ඔය උදේටයි හවසටයි ඉතින් අපේ තාත්තලා හැම ඉතින් මේවා එක්කහුව වෙලා කරන්න ඕන. උත්සාහ කරන්න. හැමදාම හැන්දෑවට නිදා ගන්නකොට අපිට බැරිද පින්නතුනි අර ඔය ඉන්න සේරට මෛත්‍රී කරන්න බැරිද? පින්නතුනි හතුරු පවා ලබන මතු ආත්මික නැති කරගන්න මෛත්‍රී කරන්න. මහ දෙයක් නෙමෙයිනේ. ඔය සියලු දෙනාට නිදුක් නිරෝගී භාවයේ පතන්. පින්නතුනි හදවතින්ම පතා ගන්න බැරි වෙයි. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුජ්ජතු. අපිට වෙන්නේ පින්නතුනේ ඔය මේ කරන හැම පින්කමක්ම පොඩ්ඩාර ගිහිල්ලා එක්කහුව වෙන්නේ මොකේද? මේ නිවන් දකින්න යන ගමනට. නිවන් දකින්න යන ගමනේදී මේ විදිහට පරිස්සමට ඉන්නකොට ඊළඟට අපි නඩත්තු කරන එකක් තමයි ඔය සාසනික සම්බන්ධතාවය කියන එක. මේ ගම්වල තරුණ මහත්තුරු එක්කහුව වෙලා මාසෙකට සැරයක්වත් පන්සලට එන්න මහා දෙයක් නෙමෙයිනේ. ඔය බෝමලු අමදින්න, චෛත්‍යමලු අමදින්න ඕවා කරන්න. තරුණ මහත්තුරු ඇවිල්ලා මේවා කරන්න. වෙනතුනේ දැන් මේ කාලේ මේ යුගයේ තුල පුදුම විදිහට තරුණයෝ බණ අහනවා, ගෙවල් වල බුද්ධ වත කරනවා, වතපිලිවෙත කරනවා. මේවා දරා ගන්න බැරි නොඑක් පිරිස් අපේ සම්බුද්ධ ශාසනයේ දියුණුව වළක්වන්න කටයුතු කරනවා. මේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සුබ ලකුණු පහළ වෙනකොට දසදහස් ගාණක් මිනිස්සු සිවුරට එක්කහුව වෙනකොට සම්බුද්ධ ශාසනය රැකෙයි කියලා බයක් තියෙන පිරිසක් මේ සමාජයේ ඉන්නවා. හොඳට මතක තියාගන්න මේ සුමන සමන් දෙයියන්ගේ අඩවියේ ඉඳන් කියන්නේ කවදාවත් ලංකාදීපයෙන් සම්බුද්ධ ශාසනය නැති කරන්න බෑ. කවදාවත් නැති වෙන්නේ නැහැ. ජීවිත පරිත්‍යාගයෙන් හරි මිනිස්සු මේවා රකින්නවා, ආරක්ෂා කරනවා. ඒ තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මේ නිර්මල ධර්මයේ ශාසනය ආරක්ෂා වෙන්නේ රැකෙන්නේ කොහෙද?
ලංකාදීපය තුළ. වෙහෙර විහාර ටික නඩත්තු කරනවා, භික්ෂුන් වහන්සේලා පෝෂණය කරනවා. දසදහස් ගානක් ලක්ෂ ගානක් පින්නතුන් බණ අහන්න එනවා. පින්නතුනි 6000කට විතර වැඩියෙන් දින ඉල්ලලා තියෙනවා. අවුරුද්දට දවස් 365යිනේ තියෙන්නේ. ඔය 6000න් භාගයකට දුන්නත් මට 2035 වෙනකන් දෙන්න වෙනවා. ඒ සේරටම දින දුන්නොත් 2045 වෙනකන් දෙන්න වෙනවා. ඒ හින්දා මතක තියාගන්න මේ ධර්මයේ ප්‍රබෝධය, මේ තමයි ධර්මයේ ආනුභාවය. අවසාන වශයෙන් කල්පනා කරන්න, නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. අපිට අපේ බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් නැහැ. එච්චරමයි පින්නතුනි. ඒ තේන සච්චේන සුවත්‍යෝතු. ඒ සත්‍යානුභාව බලයෙන් පින්නත් සියලු දෙනාට යහපතක් සිද්ධ වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. මේ උතුම් වූ පින්කම සංවිධානය කරපු ගෞරවනීය මහා සංඝ රත්නයට, ඒ වගේම තරුණ මහත්තුරුන්ට, දායක සභාවට, තරුණ සංගමයට මේ පින්පෙත් හේතු වාසනා වේවා. එයත්න්ට ආයුරාරෝග්‍ය භාවය ලැබේවා. ඒ වගේම ශාස්ත්‍රපති පූජ්‍යපාද කෑගල්ලේ සුවිනීත ගෞරවනීය නායක මාහිම්පාණන් වහන්සේ, උන්වහන්සේගේ 57 වන ජන්මදිනයේ නිමිත්තෙන් අපි සියලු දෙනාම ප්‍රාර්ථනා කරමු. අපේ නායක හාමුදුරුවෝ අපේ ආයුෂත් අරගෙන চিරාත් කාලයක් ඉහෙන් වැජබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. මහා සංඝ රත්නයේ නිදුක් නිරෝගී භාවය ලැබේවා. මේ පින්නතුන් හදපු අම්මට, තාත්තට, ගුරුවරුන්ට, දෙමව්පියන්ට පිං සිද්ධ වේවා. මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා මේ අම්මලාට, තාත්තලාට ලෙඩක් දුකක් කරදරයක් නම් කවදාවත් හැදෙන්න එපා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. පින්නතුනේ මේ මැණික් පුරේ ජීවත් වෙන මේ අම්මලාගේ තාත්තලාගේ ජීවිතවලට කවදාවත් කරදරයක්, අපල උපද්‍රවයක් සිද්ධ නොවේවා. දුදරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. ඔයත් යන්නේන ගමන බිමන කරන කියන රැකී රක්ෂා ගොවිතැන්පත් වල හෙළඳා මාදිය දිනෙන් දින දියුණු පමුණු වේවා. අපි නමින් මිය පරලෝකීය සියලු මළගිය ඇත්තන්ට පිං අයිති වේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු අකල් මරණයකට සා පිපාසාවකට ගොදුරු නොවේවා. සසර කෙලවර පතන උතුම් බෝධියකින් අමා මහ නිවන් සුව ලබන්න මේ පිං හේතු වාසනා වේවා සාදු කියලා පිං අනුමෝදන් වෙමු. ඔහොම වන්දනා කරගන්න ආශිර්වාද කරනවා. සබ්බීතියෝ විවච්ඡන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව. සුවපත් වේවා. තෙරුවන් සරණයි. පිලිපන් නව ගුණයෙන් පටිපන් නිවනට මග සදහම් දෙසනා බුදු සව්වන් සරියුත් මුගලන් කසුප්
දහසක් බුදු සව්වෝ කසාවතෙහි බර පවසනු කොතරම් දෝ නසනා ගන අඳුරු අත්විඳිනා දුක් කම්කටොළු නිවනා මග දෙසනා සාධු දෙනෙතෙට දැකුමත් සිතත් නිවෙනවන් සවනට වදන මිහිර සදනවන් මනසට ඔසුවක් දුකින් මිදෙනවනේ සසරට දහමක්